ගොඩක් අය මගෙන් අහලා තිබ්බා කොහොමද ප්‍රොන්ස් එකක් ඉන්දියාවෙන් ඩිරෙක්ට් LC ඕපන් කරලා ගෙන්න ගන්න කියලා. ඊට කලින් මම කියන්නම් අපිට AMW මොකද AMW තමයි මෙහි සුසිකි වල ඒජන්ට්. එතකොට අපි AMW කම්පැනි through ගේනවද අපි ඩිරෙක්ට් LC ඕපන් කරලා ගෙන්නනවද කියන එකේ වාසි අවාසි ටිකක් අපි බලමු. අපි ඇත්තටම AMW එක through ගෙනාවොත් ඇත්තටම වෙන්නේ අපිට දැන් අද වෙන විට මාස 5ක් 6ක් වේටින් ලිස්ට් එකක ඉන්න වෙනවා. හැබැයි අපිට ඩිරෙක්ට් ගෙන්න ගත්තොත් අපිට මාසයකමාත් අතර අනිවාර්යෙන් වාහනේ ගෙන්න ගන්න පුළුවන්. ඔය වාසිය අවාසිය තියෙනවා. ඊට අමතරව අපිට AMW එක තුලින් through ගෙනාවොත් අපිට අපේ පොතේ එන්නේ ඒක brand new vehicle එකක් විදියට. හැබැයි අපි direct import කරොත් අපිට ඒක එන්නේ රීකන්ඩිෂන් වාහනයක් විතර. මොකද ඕක ඉන්දියාවේ අරගෙන එහෙ රෙජිස්ටර් කරලා තමයි ආපහු අපිට එක්ස්පෝර්ට් කරන්නේ. හරි. ඊට අමතරව කම්පැනි through ගෙනාවොත් කම්පැනි වොරන්ටි එකක් හම්බ වෙනවා. අපිට පර්සනල් ඉම්පෝර්ට් කරොත් අපිට මැක් සිටි කියන කට්ටියගේ ඒත් අර වගේ 3 year වොරන්ටි එකක් හම්බ වෙනවා. ඊට අමතරව තව මට මේක හරියටම ෂුවර් නෑ. සාමාන්‍ය අර මැග්නයිට් එකේ නම් කම්පැනින් මම හිතන්නේ පිටිපස්සේ පැත්තේ අන්ඩර් කෝටින් එකක් පුල්ම නෙමෙයි යම් අන්ඩර් කෝටින් එකක් කරනවා. මම දන්නේ මේ ප්‍රොන්ස් එකෙත් එහෙම කරනවද කියලා. කොහොමද මම ඩිරෙක්ට් ඉම්පෝර්ට් කරනදී එහෙම කවුරුත් අන්ඩර් කෝටින් එකක් කරලා දෙන්නේ නැහැ. මම දන්නේ නැහැ හරියටම එහෙම යාලා කරනවද නැද්ද කියලා. ඊට අමතරව ඔය ලීඩ් ටයිම් එක ඊට පස්සේ ඔය ඉන්ෂුරන්ස් එක මම හිතන්නේ AMW එකකින් ගෙන්නන අය දන්නවා ඇති. එයාලගේම කැපිටල් ලීසින්ද කොහොද ගත්තාම එහෙන් ලීසින් ගන්නවා නම් එයාලගේ ෆුල් ඉන්ෂුරන්ස් එක මම හිතන්නේ 80ත් 90ත් අතර වගේ ගාණක්. හැබැයි මම ලීසින් එකක් දාලා ගත්ත නිසා මගේ ඉන්ෂුරන්ස් එක 1.22ක් විතර යනවා. මොකද ලීසින් තියෙනකොට ඉන්ෂුරන්ස් එක වැඩි ෆුල් ඉන්ෂුරන්ස් එක. ඊට අමතරව රෙජිස්ටර් කරන වැඩි සාමාන්‍ය AMW එකේ 1,50,000ට වාහනේ රෙජිස්ටර්ත් කරලා දෙනවා. එතකොට අපිට රෙජිස්ටර් කරගන්න යන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. හැබැයි දැන් අපි ප්‍රයිවට් කරනකොට මම ඉම්පෝර්ට් කරපු කෙනා ඒක කරලා දෙන්නේ නැහැ. ඒ හින්දා ඒක මම්ම කරගන්න ඕනේ. එතකොට ඒකට මගේ එතෙන්ට ආසන්නව 45,000ක් 50,000ක් වගේ මුදලක් 55,000 වගේ අතර මුදලක් ගියා ඒ වැඩේ කරගන්න. ඒ කියන්නේ රෙජිස්ටර් කරගන්න. ඔය කියපු ප්‍රධාන වාසි අවාසි ටික තියෙනවා. හැබැයි එතන අර අවාසි තිබුණට පර්සනල් ඉම්පෝර්ට් එකේ සමහර අර හරි වර්ත් මොකද අපිට මාස 6ක් බලාගෙන ඉන්න ඕනේ. මාසයෙන් ඇත්තටම මාසෙන් වාහනේ නැත්තටම ඔය ක්ලියරින් ප්‍රොසෙස් එක යනම නම් එක තමයි අපි මාස එකමාරක් යන ඇත්තටම මාසෙන් වාහනේ එනවා ලංකාවට. හරි LC එක ඕපන් කරන්නත් ඒක අර බය වෙන්න දෙයක් නෑ. මොකද එක එක්කෙනා අර ඇඩ්වාන්ස් ගන්න මුදල වෙනස්. ඒ කියන්නේ දැන් ඔය ඩිරෙක්ට් ඉම්පෝර්ට් කරවලා දෙන අයගේ දැන් මම ලක්ෂ 5ක් දීලා කරේ. මොකද එයා මම දන්න මගේ ડોක්ටර් යාළුවෙක්ගේ යාළුවෙක් ඉංජිනේර කෙනෙක්. එයායි තව ડોක්ටර් කෙනෙක් එකතු වෙලා කරන්නේ. එතකොට මට ඒ කට්ටිය ට්‍රස්ට් සහ මම විශ්වාස නිසා වෙන්නේ මම ලක්ෂ 5යි ඇඩ්වාන්ස් කරේ. ඊට පස්සේ LC එක ඕපන් කරනවා. සාමාන්‍ය LC එකක් ඕපන් කරේ මම BOC එක තෝරගන්නේ. LC එකක් ඕපන් කරන එකේ වාසිය තමයි අපිට කිසි දෙයකට බය වෙන්න දෙන්නේ නැහැ. අපේ පේමන්ට් එක යන්නේ අපේ කියන්නේ LC එක ඕපන් වෙන්නේ අපිට තර වෙහිකල් එක එන්නේ අපේ නමට සහ වාහනේ ලංකාවට ආවට පස්සේ තමයි ඩොකියුමන්ට් දීලා LC එක අප්‍රූව් වෙන්නේ. ඒ කියන්නේ වෙහිකල් එක ලංකාවට ආවලා ඉන්ස්පෙක්ෂන් වෙනවා. ඒක මොනවා හරි එකක් හරි තියෙනවා නම් මෙන්න මේ ඩොකියුමන්ට් එක නැහැ කියලා අපිට බැංකුවෙන් ඉන්ෆෝම් කරනවා. ඒතකොට ඒක අපි අපේ ඉම්පෝර්ට් කරපු එක්කනට කතා කරලා මේ අහනවා මේ ඩොකියුමන්ට් එක අවුලක් නැද්ද මේක ක්ලියර් කරගන්න. හරි අපි මොනවට හරි ඉෂුව එක නැතුව එයා ඒක නැහැ කියපුවම මේක ඇක්සෙප්ට් කරනවා. එතකොට කිසි දෙයකට බය වෙන්න අපේ සල්ලි වෙන තර්ඩ් පාර්ටි එකට යවෙන්න ඒක 100% ෂුවර්. ඒතකොට ඒකෙන් අපි සේෆ්. ඊට පස්සේ ඉතිරි දේවල් ටික තමයි අනිත් එක තව එක දෙයක්. තව මේ වාසියක් කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා. කම්පැනි through ගෙනාවොත් ඔයාට වාහනේ බර කිරන්න යන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ වීරහැට. මොකද ජපාන් වෙහිකල් ඇර වෙන මොන රටකින් වාහනයක් ගෙනවත් ඒකේ බර කිරන්න වෙනවා. දැන් මේක පර්සනල් ඉම්පෝර්ට් කරන නිසා අපිට යන්න වෙනවා ඒ බර කිරා ගන්න. ඒකටත් වෙන මේ අපොයින්ට්මන්ට් එකක් දාලා දවසක යන්න ඕනේ. පොඩි වෙලාවක වැඩක්. හැබැයි රුපියල් 1000යි යන්නේ. ඒ වුණාට ඒක ලොකු ටයිම් වේස්ටින් එකක්. ඒක සාමාන්‍ය නම් ඉම්පෝර්ට් කරන කෙනා ඒක කරලා දෙනවා යුතුයකමක් විදිහට. ඒ වුණාට මගේ වැඩේදී නම් එයා මට කරලා දුන්නේ නැහැ. ඒක මම එතන ඩිසපොයින්ටඩ්. ඒ වුණාට මම ඒක කරගත්තා. මොකද හැබැයි අනිත් අය කම්පැනි through ගෙන්නද්දී එහෙම නැත්නම් වාහනයක් සේල් එකකින් ගද්දී එයාලා ඒ පාර්ට් එක කරලා දෙනවා තමන්ගේ කස්ටමර්ට.
එතකොට එහෙම තියෙනවා. මට ඕනනම් ඔයාලට ඒ කියන්නේ මමත් ඕක වාහන ගෙන්නන්න කීප දෙනෙක්ටම ඉස්සලා හොයලා බැලුවා වටපිටාව. ඇත්තටම සමහරුන්ගේ ප්‍රයිස් හොඳයි. දැන් මට එක්කෙනෙක් හම්බුණා කැලණියෙන්. එයා 1,50,000ට හරි AMW එක වගේම වාහනෙත් ගෙනල්ලා රෙජිස්ටර් කරලා ඔක්කොම කරලා දෙනවා. ඒ වුණාට මම එතෙන්ට ගියේ නෑ. මොකද අර මගේ යාළුවගේ මාර්ගින් යාළුවන්ගෙන් තමයි එතෙන්ට ගියේ. මොකද බලද්දී අයත් අපේ පැරදෙන කැම්පස් එකේ ඉන්ජිනේරින් ෆැකල්ටි. එතකොට ඒ විදිහ අර හිතවත්කමත් එක්ක මම එතෙන්ට ගියා. අවුලක් නෑ. යාළුවා හොඳට වැඩි කරලා දුන්නා. ඒ පාර්ට් එක කරලා දුන්නා. මං හින්දා අර කාගවත් නමක් ගමක් ප්‍රොමෝට් කරන්න යන්නේ නැහැ. මොකද මට වගකීමක් ගන්න බෑ. හැබැයි මං කරගත් කෙනාගෙන් මට ෂුවර් නේ විදිහට වැඩි වුණා කියලා. ඒ හින්දා මට එයාගෙන කියන්න පුළුවන්. සමහරවිට අර ඇඩ්වාන්ස් එක ගන්න විදිහත් වෙනවා. සමහර ලක්ෂ 5, සමහර ලක්ෂ 10, සමහර ලක්ෂ 15, සමහර ලක්ෂ 20 ඔය විදිහට තමයි ඇඩ්වාන්ස් ගන්නෙත්. සහර අපිට සමහර තැන්වල යාලා ප්‍රොමිස් වෙච්ච ප්‍රයිස් එකට වඩා වැඩි වෙන්න පුළුවන්. මොකද එක්ස්චේන්ජ් රේට් එකත් එක්ක අපේ ඩියුටි amount එක සමහරට වැඩි ප්‍රමාණයක් ගෙවන්න පුළුවන්. එදාට ඩියුටි මේ එක්ස්චේන්ජ් රේට් එකත් එක්ක LC එකත් එහෙමයි. එහෙම ඉඳ පොඩි ගණන් වෙනස් වෙන්නත් පුළුවන්. හැබැයි කම්පැනියෙන් ගත්තොත් එයාලා ෆික්ස් ප්‍රයිස් එක කියනවා 1,250,000. එතනින් එහාට සතයක්වත් ඩියුටි වැඩි වුණා කියලා ගන්නෙ නැහැ. ඔන්න ඔයම එකක් තියෙනවා. ඉතින් මොනවා හරි ඔයාලත් දන්න දේවල් ෂෙයා කරගන්න. තව කෙනෙක් එහෙම ඩිරෙක්ට් වාහනයක් ඉම්පෝට් කරගන්න යනවා නම් එයාලත් ඔය හොයන බලන ඒවා චුට්ටක් බලන්න. තව ඉතින් බැංක් පැන්ත් එක ගත්තොත් ඒවා වෙනම කතා. මොකද ලෝන් එකක් දාලා අපි වාහනයක් ගත්තොත් ඇත්තටම වාහනේ පොත අපි ළඟ තියෙන්නේ. වාහනේ ඇති අපිට හදිසිය හරි විකුණන්න පහසුයි ඒ ටික. හැබැයි ලීස් එකක් දාලා ගත්තොත් රේට් එක අඩුයි. මං හිතන්නේ ලෝන් වල රේට් එකට වඩා. මම ලීසින් එකකට ගියේ. මට BOS එකේ 10.5 හම්බුනේ. ඒකත් වෙනස් වෙනවා. අවුරුදු 7, අවුරුදු 5, අවුරුදු 4 උදින් තවත් අඩු වෙනවා. එහෙම. හැබැයි ලීසින් වුණාම අපේ කාර් එකේ පොත තියෙන්නේ බැංකුවේ. ඒකට ඉතින් බැලලාගත් මැදදී විකුණන්න හරි ගියොත් ඉතින් එතන මං හිතන්නේ ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ කොහොමද ගන්න කෙනාට හරවනවද කොහොමද මේ ප්‍රශ්න ටික. ඒ හින්දා ඔයාලත් අපිට වැඩි මට වැඩි දන්නවනේ. මම මේ නිකන් අර මං වගේ කෙනෙකුට අයිඩියා එකක් ගන්න විතරයි කරන්නේ. මේක අර නිකන් ප්‍රොෆෙෂනල් වත් පර්ෆෙක්ට් එකක් නෙමෙයි. එහෙම තිබුණොත් අදහස් බෙදා ගන්න. ඒ කියන්නේ අපි වගේ කෙනෙක් තව වාහනයක් ගන්න ගියොත් මොකද කියලා. මෙහෙම අර මං ගෙන අප කෙනාගෙන් ගන්නව නම් මට යාව සම්බන්ධ කරලා දෙන්න පුළුවන්. එයා ඉංජිනේර කෙනෙක් සහ එයාගේ යාළුවා ડોක්ටර් කෙනෙක්. ඒ දෙන්නා එකතු වෙලා තමයි කරන්නේ. කරන්න පුළුවන්. ඒව විතරක් නෙමෙයි තව වාහන යාලා ගෙන්නනවා. ඕන්න සම්බන්ධ කරලා දෙන්න පුළුවන්. එච්චරයි. ඉතින් හැමෝගෙම හීන සැබෑ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.